වසර ගණනාවක් පුරා ට්‍රාන්ස්ෆෝමර්ස් වැනි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දැකපු දැවැන්ත යාන්ත්‍රනික රොබෝවරු බොහෝ දෙනාට සිහිනයක් පමණක් වුණා. නමුත් දැන් එය යථාර්ථයට ළඟාවමින් පවතින බව සනාථ වෙන අලුත්ම තාක්ෂණික නිර්මාණයක් චීනය හඳුන්වලා දීලා. චීනයේ යුනිට්‍රි රොබෝටික්ස් සමාගම විසින් GD01 නමින් හඳුන්වා දුන් මෙම දැවැන්ත මෙකා රොබෝව ලොව ප්‍රථම ප්‍රොඩක්ෂන් රෙඩි මිනිස් පාලිත මෙකා යන්ත්‍රය ලෙස සැලකෙනවා. මීටර 2.7ක් පමණ උස මෙම රොබෝ තුළට ඇතුළු වී එය පාලනය කරන ආකාරය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශන මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරා වේගෙන් ප්‍රචාරය වෙනවා. එහිදී GD01 රොබෝ යන්ත්‍රය ඉදිරියට ගමන් කරමින් යාන්ත්‍රික අත්භාවිතයෙන් බිත්ති කඩා දමන විදිහ බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. මෙම මෙකා යන්ත්‍රයේ ආරම්භක මිල යුවාන් මිලියන 3.9ක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 6,50,000ක් පමණ වන බව තමයි සමාගම කියන්නේ. වාර්තා වෙන විදිහට මේ GD01 රොබෝවරයා කිලෝග්‍රෑම් 500ක පමණ බරකින් යුක්ත වෙනවා. ඒ වගේම එයට දෙපා මගින් ගමන් කිරීමේ හැකියාව විතරක් නෙමෙයි අවශ්‍ය නම් පාද 4කින් ගමන් ගන්නා ආකාරයට පරිවර්තනය වෙන්න පුළුවන්. සමාගම මෙය සිවිල් භාවිතය සඳහා නිර්මාණය කළ යන්ත්‍රයක් විදිහට තමයි හඳුන්වලා දෙලා තියෙන්නේ.